ඔව් මේ වගා සංග්‍රාමයේ බලන ඔක්කොටම අද පොඩි දෙයක් කියලා දෙන්න හදන්නේ. මේ වලට පේනව නේද මේ තියෙන්නේ මේ කෙසෙල් පොත්ත. දැන් අපි කෙසෙල් ගෙඩිය කාගෙන පොත්ත වීසි කරනවනේ. එතකොට පොත්ත වීසි කරන එක කියන්නේ අපි කරන්නේ ලොකු පාඩුවක්. අපේ දැන් වගාවට අවශ්‍ය වෙනවනේ පොහොර. එතකොට කෙසෙල් පොත්තේ තියෙනවා පොහොර වැඩි ප්‍රමාණයක් තියෙනවා. පොසෑට්, පොටෑසියම්, යකඩ ඒ ඔක්කොම මේ කෙසෙල් පොත්තේ තියෙනවා. මේක අපි කරන්න ඕනේ මේක හොඳ සීනියට ලියාගත්තාම අර පේනව නේද මේක මේ ඩ්‍රයි කරලා තියෙන්නේ. මේ ඩ්‍රයි කරගත්තාම මේක ඉක්මනට දිරනවා. මේ හොඳට ඩ්‍රයි කරාම මේක ඉක්මනට දිරනවා. දැන් කෙසෙල් පොත් විතරක් නෙමෙයි මේ අපි එකතු කරගත්තා මේ කෙසෙල් මොයේ තියෙනවා කෙසෙල් මල්. කිසිම දෙයක් මේ මුළුතෙන් ගෙයින් කියනවා අපි අපතේ යවන්න ඕනේ. මේවා අපිට පාවිච්චි ගන්න පුළුවන් මේ හොඳට මේ ඩ්‍රයි කරාම මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් පොහොරක් විදියට මේ අපේ මල් පැල, ඉතින් ගාම එළවලු පැල හැම එකටම මේක ඉතාම වැදගත්.